ඒ වගේ තමයි වහන්ස. කිරි දැක්ක ගමන් මගේ බඩෙත් ඉඩ හැදුනා. අද උත්සවයට රජවාසලම දිලිසෙනවා. කිරි හට්ටි ටික පරිස්සමෙන් තියන්න. අම්මෝ මේක කෑම ලෝකයක්නේ. අයියෝ කිරිත් තියෙනවා. අද උත්සවෙට හැමදේම ලෑස්ති. අන්දරේ මේ කාම ටික බලාගන්න. අන්දරේ උඹට බඩගිනි නෑ නේද? මටද? අනේ නෑ වහන්ස. වහන්සේ නිදහසේ යන්න. හරි. දැන් කාටවත් පේන්නේ නෑ. කන්න එපා. කන්න එපා. අයියෝ කන්නම හිතෙනවා. කිරි හට්ටි ටික මාව බලාගෙන ඉන්නවා වගේ. පොඩ්ඩක් විතරක් කරනවා. අම්මෝ මේක නම් නවත්තන්න බෑ. මේක අන්තිම එක තමයි. තව එකක් තිබ්බොත් හොඳයි. අයියෝ කටත් නාගෙන. අන්දරේ උඹ නේද මේ කිරිහට්ටි ඔක්කොම කෑවේ? උඹට බඩගිනි නෑ කිව්වා නේද? ඒක තමයි වහන්ස. මම වහන්සට තේරුම් කරලා දෙන්නද වහන්ස මෙතන උන දේ? වහන්ස පල්ලෙහා සෙනග ගොඩක් ඉන්නව නේද? ඔව්. ඇගිල්ලක් ගහන්න බැරි තරමට සෙනග ඉන්නවා. රජතුමා සැපත් වනවා. ඉඩ දෙන්න. ඉඩ දෙන්න. රජතුමා වඩිනවා. පේනව නේද වහන්ස? සෙනග මැද්දෙත් ඉඩ හැදුනා. ඒ වගේ තමයි වහන්ස. කිරි දැක්ක ගමන් මගේ බඩෙත් ඉඩ හැදුනා. උඹ තමයි අන්දරේ දවසකටවත් මිනිහා.